අද මගේ ඩයට් එකේ 41 වෙනි දවස. අපි බලමු 41 වෙනි දවසේදී මම මොනවද ඩයට් එකට එකතු කරගත්තේ, කොච්චර ප්‍රමාණ වලින් එකතු කරගත්තද, මේ මොනවද කොහොමද ඒව හදාගත්තේ කියලා. ඉස්සෙල්ලා මම හදාගන්න බෝංචි එකක්. අද මේ විශේෂ විදිහකට බෝංචි එක හදාගන්නේ. මම මෙහෙම හදන්නේ වෙනදා. අද ටික වෙනස් විදිහකට හදන්න හිතුණා බෝංචි එක. අර නිකන් ඇස් වගේ බෝංචි කපලා එහෙම හදාගන්න හිතුණා. ඉස්සෙල්ලාම තෙල් චුට්ටක් දාගන්න. ඡාති අලිපේදී තෙල් ටිකක් දාගන්න. තෙල් ගොඩක් දාන්න එපා. තෙල් ටිකක් දාගන්න. මේ මුලින් ගින්දර චුට්ට වැඩි කරගෙන තෙල් එක රත් වෙද්දි ගින්දර අඩු කරගන්න. ගොඩාක් ගින්දර වැඩියට තියාගන්න එපා. එතකොට මේ පිච්චෙන්න වගේ බලනවා. තෙල් එක හොඳට රත් වුණාට පස්සේ මම ඒකට අබෑට ටිකක් එකතු කරගන්නවා. අබෑට චුට්ටක් පුපුරනකම් තියන්න අනිත් ඒවා දාගන්න. අබෑට ටික හොඳට පිපුරුනාට පස්සේ මම ඒකට සුදු ලුණු ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම ඒකට රම්පේ කොලයක් මෙහෙම විදිහට දා ගන්නවා. ඊළඟට හීනියට කපාගත්ත අවමිරිස් ටිකක් දා ගන්නවා. ඊට පස්සේ මම ඒකට ලුණු ටිකක් එකතු කර ගන්නවා මෙහෙම. ගින්දර අඩු කරලා තියෙන උනාට ටිකක් දුම් වගේ යනවා. ඊට පස්සේ මේ ටික මේ විදිහට හැදුනාට පස්සේ චුට්ටක් අර රන්වන් පාට වෙන බෙදිලා වගේ තෙල් ටිකත් එක්ක තියෙද්දි මම බෝංචි ටික එකතු කර ගන්නවා. බෝංචි අර ඇහැ වගේ කපාගෙන තියෙන්නේ. අර ඒ විදිහට රහද කියලා බලන්න හිතුණා මට. මෙන්න මේ විදිහට ඒකට චුට්ටක් කලවම් කරගන්න මේ ටික ඔක්කොම එකට. ඊළඟට මම මේකට මේ විදිහට කුරුඳු පොතු කෑලි දෙක තුනක් දා ගන්නවා. මිරිස් කුඩු ගොඩක් දාන්නේ නැහැ. මිරිස් කුඩු චුට්ටක් ওই විදිහට එකතු කර ගන්නවා. තුන පහක් ගොඩක් දාන්නේ. තුන පහත් ওই විදිහට චුට්ටක් එකතු කරනවා. කහනම් දාන්නේ නැහැ. මම මේකට කෑලි මිරිස් දාන්න ගියේ. කෑලි මිරිස් බලලා දිවර වෙලා ගෙදර. ඊට පස්සේ අපි මේකට ලුණු ටිකක් දා ගන්න ඕනේ. මේ විදිහට ලුණු අවශ්‍ය ප්‍රමාණයට ඔයගොල්ලන්ට තේරෙනවනේ. මේ විදිහට ලුණු ටිකත් එකතු කර ගන්නවා. ඒකල මේක හොඳට කලවම් කර ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට කපලා තියාගත්ත තක්කාලි ටික එකතු කර ගන්නවා. තක්කාලි ටිකත් එකතු කරලා කලවම් කරන්න. ගොඩක් වෙලා මේක ලිපේ තියන් ඉන්නේ නැහැ. මේ ගොඩක් අර තැම්බිලා මැලවිලාම යන්න තියන්නේ නැහැ බෝංචි එක ලිපේ. ඉතින් ගින්දර අඩු කරලා ওই විදිහට ඔහොම ටිකක් වෙලා තියාගත්තාම දැන් මේක හැදිලා ඉවරයි. ගොඩක් වෙලා ලිපේ තියන්නේ නැහැ මේක. ඇත්තටම මේ මාරම රහයි මේ බෝංචි එක. හිතුවේ නැති තරම් රහක් ආව එක. ඕගොල්ලෝ හදලා බලන්න මේ විදිහට පට්ටම රහයි බෝංචි එක. ඉතින් මේ වෙලාවේ බා ගන්න තමයි තියෙන්නේ. අන්තිම මොහොතේ විකෝම විනාඩි 5ක්වත් යන්නේ නැහැ මේක හදාගන්න. හරි ඊළඟට මම තෙබුකොළ මැල්ලුමක් හදාගන්නවා. අපි බලමු තෙබුකොළ මැල්ලුම කොහොමද හදාගන්නේ කියලා. හරි ඉතින් මේ විදිහට කපලා ගත්ත තෙබුකොළ ටික මෙතන තියෙනවා. ඊට පස්සේ මම මේකට පොල් එකතු කර ගන්නවා. ගාගත්ත පොල් ටිකක් දා ගන්නවා මේ විදිහට තෙබුකොළයකට. තෙබුකොළ මේ ගොඩක් කන්නත් හොඳ නැහැ කියන මොකද සීනි අඩු වෙනවා කියලා තෙබුකොළ වලට. ඊට පස්සේ මම ඕකට එකතු කර ගන්නවා කපාගත්ත ලුණු. හීනි වලට කපාගෙන එකතු කර ගන්නවා ලුණු ටික. ඊට පස්සේ ඕකට අවමිරිස් ටිකක් හීනි වලට කපාගත්ත ඒකත් එකතු කර ගන්නවා මම මේ විදිහට. ඒකල්ල මම ඕකට මේ දෙහි බෑවක් අරගෙන දෙහි බෑවක මේ යුෂ එකතු කර ගන්නවා මේ විදිහට. දෙහි දා ගන්න ඕනේ සාමාන්‍යයෙන් හදද්දී. ඇඹුල් රහට එන්නේ වෙනවා. දෙහි ලොකුවට ඕනේ නැහැ. තෙබුකොළත් ඇඹුල් රහ තමයි. ඊට පස්සේ මම ඕකට තව එකතු කර ගන්නවා ලුණු අවශ්‍ය ප්‍රමාණයට වැඩි කරගන්නෙත් නැතුව අඩු කරගන්නෙත් නැතුව එකතු කරගන්න ඕනේ මේ විදිහට. ඒකල මේක හොඳට කලවම් කරගන්න ඕනේ. ඉතින් ඔය තියෙන හැමදේම දාලා හොඳට නවගත්ත තෙබුකොළ සම්බෝලේ මේ තියෙන තෙබුකොළ. ඊළඟට අපි බලමු මේ මම එයා ෆ්‍රයි එකට දාලා බිත්තරයි මසුයි කඩලයි මේ ෆ්‍රයි කරගත්තා. ඒකත් බලමුකෝ. මේ තියෙන එයා ෆ්‍රයි එකට දාලා ෆ්‍රයි කරගත්ත කඩල එකයි මස් එකයි. හරි මම අද උදේ කැමරට එකතු කරගන්නේ මෙන්න මේ ටික. මේ ටික තමයි අද උදේ කැමරට එකතු කරගන්නේ. මෙතන චිකන් ග්‍රෑම් 120ක් තියෙනවා. කඩල ග්‍රෑම් 100ක් තියෙනවා. මේ එයා ෆ්‍රයි එකේ ෆ්‍රයි කරලා ගත්තේ. ඕක තමයි අද උදේට කන්නේ. දවල්ට ඊළඟට කනවා මම අද දවල් වලට ගන්නවා බත් ග්‍රෑම් 100ක්. මේ විදිහට. බත් ග්‍රෑම් 100යි. ඊට පස්සේ ආයෙ එකතු කර ගන්නවා බෝංචි ග්‍රෑම් 50ක් එකතු කර ගන්නවා මම. තෙබුකොළත් ගන්නවා. තෙබුකොළත් ග්‍රෑම් 50ක් එකතු කර ගන්නවා මම. ආයෙ ඊටමතර මම බිත්තර එයා ෆ්‍රයි කරලා ගත්තා. ඒවත් එකතු කර ගන්නවා. මෙතන තියෙන එයා ෆ්‍රයි කරපු බිත්තර එයා ෆ්‍රයි කරපුවා ග්‍රෑම් 75ක් තියෙනවා. ওই ටික තමයි දවල් කෑමට ගන්න මම අද. ඉතින් ওই විදිහට තමයි මම අද කෑම එක හදාගත්තේ 41 වෙනි දවසේ. ඉතින් මගේ වීඩියෝ එක බැලුවා නම් ගොඩක් ස්තුතියි ඔයගලන්ට. මගේ වීඩියෝ එක හොඳ නම් මාව සබස්ක්‍රයිබ් කරලා වෙන කට්ටියට බලන්න ෂෙයා කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා යන්න. හැමෝටම ගොඩක් ස්තුතියි.